මගේ ආදරණීය දුවේ පුතේ අපි අද මෙහි ගැටලුව විසඳන්නයි යන්නේ. මොකද්ද ගණිත ගැටලුව? මගේ වයස අවුරුදු 14කි. නංගි මට වඩා අවුරුදු 2කින් බාලයි. මල්ලිට වඩා නංගි අවුරුදු 4කින් වැඩිමහල්. මල්ලි මට වඩා අවුරුදු කීයකින් බාලද කියලා තමයි අහන්නේ. එහෙමනම් අපි කොහොමද ඒක විසඳන්නේ? ඉස්සෙල්ලාම මේකේ ඉන්න 3 දෙනෙක්. මම ඉන්නවා. මට අවුරුදු 2ක් බාල නංගි ඉන්නවා. නංගිට අවුරුදු 4ක් බාල මල්ලි ඉන්නවා. මල්ලිට වඩා අවුරුදු 4කින් නංගි වැඩිමහල් කියලා තමයි ගැටලුවේ තියෙන්නේ. එහෙමනම් නංගිට වඩා අවුරුදු 4ක් මල්ලි බාලයි. දැන් අපි බලමු මගේ වයස කීයද කියලා. මගේ වයස අවුරුදු 14යි. මට වඩා අවුරුදු 2ක් නංගි බාල නිසා නංගිගේ වයස 12යි. නංගිට වඩා මල්ලි 4ක් බාල නිසා මල්ලිගේ වයස 8යි. මෙතන වෙනස 2යි. එහෙමනම් අහන්නේ මල්ලිට වඩා මං අවුරුදු කීයක් වැඩිමල්ද? එහෙම නැත්නම් මල්ලි මට වඩා අවුරුදු කීයක් බාලද? අපිට ක්‍රම දෙකකට හොයන්න පුළුවන්. මෙතන අපිට ආවා වෙනසවල් දෙකක්. ඒ දෙක එකතු කරාම එන්නේ මල්ලි මායි අතර අවුරුදු වෙනස. තව ක්‍රමයක් තමයි මගේ වයස 14යි මල්ලිගේ වයස 8යි. එහෙමනම් 14න් 8ක් අඩු කරාමත් එන්නේ මල්ලි මායි අතර වෙනස. අවුරුදු 6යි. 14න් 8ක් ගියාමත් 6යි. එහෙමනම් මල්ලි මට වඩා අවුරුදු කීයකින් බාලද? අවුරුදු 6කින් බාලයි. අවුරුදු 6කින් බාලය. ඕක තමයි පිළිතුර. එහෙමනම් මේ දවස්වල මගේ පුතාලා ගොඩක් ගණිත ගැටලු හදන්න උත්තර සාකච්ඡා කරන්න මගේ channel එකේ ගොඩාක් මේ වෙනකොට ගණිත ගැටලු හදලා දාලා තිනවා. ඒවා බලන්න කෙටි ක්‍රම දාලා තිනවා. ඒවත් බලන්න මගේ පුතාලට ජයෙන් ජය.